අයිබෝන් සියලු දෙනාටම. ඉතින් අද දවසෙත් මම බලාපොරොත්තු වෙනවා තාම ජනප්‍රිය ගීතයක් පිළිබඳව ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්නට. ගීතය තමයි එච්.ආර්. ජෝතිපාල කලාකරුවා ගායනා කරන තිස්ස ඩයස් මහත්මයා විසින් රචනා කරන ලද මේ නොනිමෙන දිවිගමනේ ගීතය තමයි අද දවසේ මම තෝරගත්තේ ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්නට. අපි අහලා බලමු මේ ගීතයේ තේරුම කොයි වගේද කියලා. මේ නොනිමෙන දිවිගමනේ නිවනේ මඟ පෙනෙන තුරා. මේ නොනිමෙන දිවිගමනේ කියන්නේ නිමක් නැති මේ සංසාර ගමනේ නිවනේ මඟ පෙනෙන තුර නිර්වාණය කියන මාර්ගය අවබෝධ වෙන තුරුම අම්මේ ඔබේ පුතෙකු වෙලා මගේ අම්මගේ පුතාම වෙලා මම එන්නම් සසර පුරා මේ භවයෙන් භවයේ හැම සසරකම මම ඔබේම පුතා වෙලා ඉපදෙන්නම් කියන එක තමයි එතනදී අදහස් වෙන්නේ. පියතුම නැති දා ඉඳලා මේ ගීතයේ තියෙන ලස්සනම පදේ මම වැඩිපුරම ආස කරන පදේ තමයි මේ පදේ. පියතුම නැතිදා ඉඳලා කියන පදේ. ඒකට හේතුව තමයි අපි දන්නවා සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන හාමුදුරුවෝ රචනා කරද්දී ඒකේ තියෙන පටාචාරා කතාවස්තුවේ අසනි වර්ෂාවට පටාචාරා තමන්ගේ 16ත් එක්ක පැනලා ගිහිල්ලා තමන්ගේ පළවෙනි දරුවා ඉපදිලා දෙවෙනි දරුවා බිහි කරන්නට තමන්ගේ ගම්බිම් බලා පැමිණෙන මොහොතේදී තමන්ගේ ස්වාමියා විෂ සර්පයෙක් දෂ්ට කරලා මිය යනවා. ඊට පස්සේ විශාල වර්ෂාවක් ඇදහැල්ලනවා. ඒ වර්ෂාවට තමන්ගේ අවුරුද්දක් වයස ඇති පුතත් ඒ වගේම දවසක් වයස ඇති ඒ බිලිඳත් දෙන්න වැස්සෙන් ආරක්ෂා කරගන්න මහත් වෙහෙසක් දරනවා. ඒ වැස්සට තමන් දරුවන් දෙදෙනා ආරක්ෂා කර ගැනීම ඒ සද්ධර්ම රත්නාවලියේ පටාචාරා කතා වස්තුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අධිනිඥ රාම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා දවසක් පැල නැති හේනේ ගීතේ රචනා කරද්දී දවසක් පැලක් නැති හේනක් කියන්නේ තාත්තා නැති ගෙදර. ඒ තාත්තා නැති ගෙදර තමන්ගේ දරුවව නැත්නම් ඒකේ පසු කාලිනව කියවෙනවා. ඔහුගේ ජීවිත කතාව තමයි ඒ ඇතුළේදී ලියවිලා තියෙන්නේ කියන එක. එතකොට තමන්ගේ දරුවව ආරක්ෂා කරන්න ඒ දවසක් පැල නැති ගීතයේ විදියට ලොකු වෙහෙසක් ඒ අම්මා දරනවා. එතනදී තරුණ කාන්තාවක් විදියට පුංචි දරුවෙක් ඉන්න කාන්තාවක් විදියට විවිධ තාඩන පීඩන අපි දන්නවා සමාජයේ කවුරුත් නැති වුණාම හවුවරණක් නැති වුණාම විවිධ පුජ්‍යලයන්ගෙන් විවිධ බලපෑමෙන් පුළුවන්. ඒ සියල්ලටම මැදිහත් වෙලා තමන්ගේ දරුවා සමාජයේ උසස් තැනකට ගමන් කරන තුරුම ඒ අම්මා තමන්ගේ දරුවා බලාගත්ත විදිය ඒ ගීතය ඇතුලේ රචනා වෙලා තියෙනවා. ඒත් එක්කම කිව්වොත් එහෙම ඒකේ තව තියෙන සොඳුරු තැනක් තියෙනවා. බිරිඳ දාලා ගිය වෙලාවේ බිරිඳගේ සෙනෙහස ලී වෙලා තියෙනවා යෝධැලේ නැම්මේ විදියට. ඉතින් යෝධැල කියන්නේ මේ ලංකා ඉතිහාසයේ වාරි තාක්ෂණයේ බිහිවුණු විශිෂ්ටතම වාරි නිර්මාණය කිව්වොත් මම නිවැරදි. මොකද පස්වන සීවසේ ධාතුසේන රජුරුවන් විසින් මේ කරන ලද නිර්මාණය අපි දන්නවා මේක නිර්මාණය දාසුරේන රජුරුවමා කෙරෙව්වත් මේකේ ඉංජිනේරුවරියනේ අපි දන්න විදිහට කලනිපාලි කියන කාශ්‍යප කුමාරයාගේ අම්මා තමයි යෝධැලේ නිර්මාණය බිහි කරන්න දායක වෙච්ච ඉංජිනේරුවරිය. ඇය පසු කාලීනව ධාතුසේන රජතුමා විවාහ කරගන්නවා. ඒක තමයි මේ ලංකා ඉතිහාසයේ තිබිච්ච විශිෂ්ටතම වාර නිර්මාණය. ඉතින් මේකේ ජලය ගලා යෑම සැතපුමකට අඟලා තමයි සිදු වෙන්නේ. බිරිඳ දාලා ගියේ එක දැනුම් නැති බවක් තමයි ඒකෙදි හඟවන්නේ. ඊට පස්සේ මේ මෑත කාලේනව රචනා වෙනවා. අපි දන්නවා කසුන් නෝපාත් ඔහු විසින්ම රචනා කරලා ඔහු විසින්ම ගායනා කරන ගීතය තමයි හාල්මිටකට අම්මේ උඹ මොනවද වික්කේ කියන ගීතය තමයි ඔහු විසින් රචනා කරලා ගායනා කරන්නේ. ඒකෙත් ඔහු කියන්න උත්සාහ කරනවා තමන්ගේ තාත්තා රට ගිහිල්ලා ඔහු යක්කයි ජීවිතේ ගෙනියනකොට තමන්ගේ අම්මා ඔවුන්ට කුසගින්න නිවන්න කොයිතරම් වෙහසක් දරුවද කියන එක. එතනදී තමන්ගේ නෑදෑයෝ කවුරුත් හාල් මිටක්වත් දුන්නේ නැති වෙලාවක කවුරු හරි එක වෙලාවකට බෙදපු හාල් මම හිතන්නේ එහෙම තමයි ඔහු කියන්නේ බෙදපු හාල් මිටක් දුන්නාම ඒක සති දෙකක් කෑවා කියනවා. ඒ තමයි අම්මා. තමන්ව කුසගින්නේ තියන්නේ නැතුව ඒ වෙනුවෙන් මාර කැපකිරීමක් කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා ඊට පස්සේ සාරද බණ්ඩාර ගායනා කරන ටිම්රාම් කීර්ති රචනා කරන පොඩ්ඩි ගීතෙත් තමන්ගේ අම්මා සමාජයේ පහත් වැයකුල් සලකන වෘත්තියක නියලුණත් නමුත් අයියා කියලා දෙනවා නංගිට එහෙම අම්මට කතා කරන්න එපා කියලා. ඒක කියනවා කනේ කඩා විසිකර පත්තිනීවේ නම් අනේ හාමතේ අපි මැරිලා එහෙන අම්මා ඒ විදිහට අපිව ජීවත් කරන්න උත්සාහ කරේ නැත්නම් අද අපි දෙන්න මෙතන නෑ කියන එක අයියා විසින් නංගිට මතක් කරලා දෙනවා. ඒකත් විශිෂ්ට නිර්මාණයක් මෑත කාලේ බිහි වුණු සාරද බණ්ඩාර ගායනා කරන ටිම්රාම් කීර්ති රචනා කරන ලද පොඩි ගීත. ඉතින් ඒ තමයි අම්මා ගැන මට මේ වෙලාවේ කියන්න පුළුවන් දේ. ඉතින් මේ ගීතේ
පියතුම නැතිදා ඉඳලා කියන පදේ මට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මගේ තාත්තා මාව දාලා ගියත් මගේ අම්මා ඒක මට අඩුවක් නොකර මාව මේ තත්ත්වයට පත් කරන්න ඇය වෙහෙසක් ගත්තා. මම තව විස්තර කරන්න යන්නේ නැහැ මොකද ඒක මට සංවේදී කාරණයක් හින්දා. ඊට පස්සේ කියනවා කුසගිනි මට නොමැදීලා දුක වේදනාව නිවලා. කුසගින්න කියන එක මට නොදී නැත්තම් බඩගින්නක් ඇති වෙන නොදී තාත්තා නැති වේදනාව මට නොදී ඒ ආදරයෙන් බලාගත්තා කියන එක තමයි එතනදී කියන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ අම්මේ ඔබ බුදු වේවා මව්ගුණ ගී ගයනෙමිමා. අම්මා ඔබ බුදු වෙන තුරු මම මේ වගේ මව්ගුණ ගීත ගායනා කරන්නම් කියලා මේ ගීතේ ලියවිලා තියෙනවා. ඊට පස්සේ පැටලීලෝ මායාවෙන් අපි දන්නවා සමාජය අද දවස ගත්තොත් එහෙම විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ඒ වගේම විවිධ අපි සමාජයට බැඳ විවිධ ගණිකා වෘත්තියෙන් නියැලෙන කාන්තාවන් ඒ වගේ විවිධ ලෝකවලින් මේ ලෞකික ලෝකේ විවිධ බැඳීම් නැත්තම් අපි සමාජයෙන් අහිතක් වෙන දේවල් ගත්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ සියල්ලන්ගෙන් මාව ගලවලා ඊට පස්සේ නුවණැස මගේ පහදාලා දියුණුවේ මගේ පෙන්නාලා මට ඕනේ අධ්‍යාපනය ඒ රැකවරණය ඒ සියල්ල ලබා දීලා දියුණුවේ මාවත පෙන්නා දීලා ඒ අම්මගේ ආශිර්වාදෙත් එක්ක තමයි ජීවිතේ එළියුනේ කියන එක තමයි එතනදී කියන්නේ. දියුණුවේ මඟ පෙන්නාලා ලැබූ ඒ ආශිර්වාදේ දිවි මාවත එළිය උනේ. ඒක තමයි ඒ ගීතේ තේරුම. ඉතින් අපි දන්නවා මේ ගීතේ රචනා කරන්නේ විශේෂයෙන්ම ඔයාලා දන්නවා පුංචි දෝනි තරහ වෙලා ඒ වගේම පතනාදේ සුන්වේනං වැනි ගීත රචනා කරපු විශාල ප්‍රමාණයක් රචනා කරපු තිස්ස ඩයස් මහත්මයා තමයි මේ ගීතේ රචනා කරන්නේ. ඒ වගේම අපි ගත්තොත් මේ ගීතේ ගායනා කරන කලාකරුවා ගත්තොත් අපි දන්නවා හෙට්ටිආරච්චිලාගේ රූපසිංහ ජෝතිපාල නැත්නම් එච්.ආර්. ජෝතිපාල කියන විශිෂ්ටතම කලාකරුවා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. මේ ගීතේ 1974 වර්ෂයේ ජනවාරි 17 වෙනිදා මුලින්ම විකාශය වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ පිළිබඳ හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් මව්ගුණ පිළිබඳ කතා කරන ඉතාම සුන්දර ගීතයක් තමයි මේ නොනිමෙන දිවිගමනේ කියන ගීතේ. ආයෙත් දවසක මෙවැනි සුන්දර ගීතයකින් ඔබ හමුවේ බලාපොරොත්තුෙන් අද සමු ගන්නවා. ඉතින් මේ ගීතයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් ස්තුතියි සියලු දෙනාට. මේ නොනිමෙන දිවිගමනේ නිවනේ මඟ පෙනෙන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනිමෙන දිවිගමනේ නිවනේ මඟ පෙනෙන තුරා तुम नतीदा इंदला किए ने मां तनी करला कुसगिनी मत नो मदीला दुख वेदना निवला अम्मे ඔබ පුතු වේවා මව් ගුණ කී ගයෙම්මා මේ නොනිමෙන දිවිගමනේ නිවනේ මඟ පෙනෙන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නොනිමෙන දිවිගමනේ නිවනේ මඟ පෙනෙන තුරා පැටලීලෝ මායාවෙන් ගලවාමා අවමානෙන් නුවණැස මගේ පහදාලා දියුණුවේ මඟ පෙන්නාලා ලැබුවේ ආශිර්වාදේ දිවි මාවත එළිය වුණේ පියතුම නැතිදා ඉඳලා ගියේ නෑ මා තනි කරලා කුසගිනි මට නොමදීලා දුක වේදනාව නිවලා